ඔන්න එක ගමරාල කෙනෙක් හේනක් කෙටුවා. හේන වටේ දණ්ඩු වැටක් බැඳලා පැලකුත් හැදුවා. මුං, තල, කුරහන්, වට්ටක්කා, බටු, බණ්ඩක්කා වගේ භෝග ගොඩක් වගා කළා. ඔන්න ඉතින් අස්වැන්න නෙලන කාලේ ලං වුණා. මුවෝ වල්ලීරෝ වගේ සත්තු හේනට ඇවිත් හැමදේම විනාශ කරනවා. ඒ හින්ද හේනෙම නවතින්න ඕන කියලා ගමරාල තීරණය කළා. උදේවරුම හේනේ වැඩ කරපු ගමරාල ගෙදර ගියා. හාමිනේ මට ඔය උයා පිහා ගන්න ඕන අඩුම කුඩුම ටික ලෑස්ති කරලා දෙන්න. ගමරාල ඕන කරන බඩු මුක්ටු ටිකත් අරගෙන හේනට යන්න පිටත් වුණා. කන්න දෙයක් හොයාගෙන ආපු නරිරාලට ගමරාලව මුණ ගැහුණා. මේ බඩු මුග්ගුත් උස්සගෙන කොහෙද යන්නේ? මම යන්නේ පැල් රකින්න. නරිරාලත් කැමති නම් යන්. හොඳ බත් මුලකුත් තියෙනවා. නරිරාල හරිම කැමැත්තෙන් ගමරාලත් එක්ක පැලට ගියා. කළුවර වැටීගෙන එනකොට ගමරාල පැල ඉස්සරහා ලොකු ගිනිමැලයක් ගැහුවා. ගෙනාපු බත් මුල දෙන්නත් එක්ක බෙදාගෙන කාලා පැල් රචින්න පටන් ගත්තා. ගමරාලයි නරිරාලයි එකතු වෙලා හේනට පනින කැලේ සත්තු පන්නල දැම්මා. සත්තු හේනට එන එක නැවතුණා. ඒ හින්දා ගමරලට දැන් සතුටුයි. නරිරාලේ අද අපි රෑට පිට්ටු කමු. පිට්ටු හදන්න ඕන කරන දේවල් අපි ළඟ නෑනේ. ඕක හරියන්නේ නෑ. පොල් ගාලා පිටි අනලා පිට්ටු මිශ්‍රණේ ගමරාල හැදුවා. දැන් තමයි ප්‍රශ්නේ. මුගුට්ටියට බඳින්න රෙදි කෑල්ලක් නෑ. ගමරාල ඇඳගෙන ඉන්න අමුඩ ලේන්සුව මුට්ටියේ කටට තියලා ගැට ගැහුවා. පිටි ටික දාලා ලිප උඩින් තිබ්බා. ගමරාලත් ලිප ළඟ දන ගහගෙන ඉන්නවා. අනේ අපොයි මේ කැලේ අපිට මොන පිට්ටුද කියලා නරියා කැලේටම දිව්වා.